මේක තමයි ඊශ්‍රායලයේ ජෙරුසලම් වලට තියෙන ස්ථානය. මේක තමයි ජෙරුසලම් පල්ලිය. මට වීඩියෝ පිටි කරලා දෙන්න. ඉතින් එක මේ තියෙන්නේ ජෙරුසලම් පල්ලියට ඇතුළත ප්‍රධාන දොරටුව. ප්‍රධාන දොරටුව තමයි මේ තියෙන්නේ. ඉස්රායලට ආවම ඉස්සෙල්ලම අපි ඇවිල්ලා ආශිර්වාද මොන ආගමේ වුණත් ආශිර්වාද ලබා ගන්න ඕන තැනක් තමයි ජෙරුසලම් කියන්නේ. කැමති කෙනෙක් ඇවිල්ලා මෙහෙට ආවම මෙතනට ඇවිල්ලා ආශිර්වාද ළමයි යන එක ඒ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. මම වීඩියෝ ටයිම් කොට ඔයාලට දෙන්නන්න සලස්සන්නම්. මේක එඩිට් කරන්නේ නැහැ. මොකද මම දැන් වීඩියෝ කරන දැන් අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලා බලලා ඔයාලත් ඒවයි ආශිර්වාද ගන්න. ඔයාලට මේ රටට එන්න කියලා හැමෝටම ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් මේ බලන්න අපේ ඉතින් ඉස්සර අනුරාධපුරේ යුගයේ වගේ ගොඩාක් පරණ ඉතිහාසයක් තියෙන තැනක් තමයි මම දැන් මේ තියෙන ප්‍රධාන දොරටුව. ඇතුළට ගියාම තියෙන විදිහ තමයි තනක්ම හොඳට තියෙනවා. අද නම් ගොඩක් حبيت انا ناسب خمسه زنجير بنت එයා සිංහල දන්නවා. දැන් සිංහල කට්ටිය මෙහි ඉන්න නිසා හොඳට සිංහල දන්නවා. මේක ඔය විදියට ගියොත් තව ගොඩක් දුර තියෙනවා. මම තව චුට්ටකින් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. තව වීඩියෝ එකක්. එහෙනම් ඔයාලා ඉස්සරහට හැඳලා සිටින්න හැමදේම බලන්න. මම කොටින් කොට ඔයාලට ජෙරුසලම් පල්ලියේ තියෙන විස්තර ඔයාලට පෙන්නන්න. ලොකු විස්තරයක් මම දන්නේ නැහැ. උනත් මට පේන ටික ඔයාලටත් පෙන්නන්න. العشرة